කියවන්න මොකද්ද? ඉම්ප්ලෝසියොන්. නෑ හරියට කියවන්න නැසිතින්. දැන් අපි වෙන කුණු හර්ප හිතනවන්නේ. ඒ වගේ තමයි මේවත් මොකද්ද? බම්බුරු ගෙඩිය. එහෙනම් මම ආය පාරක් මේක මතක් කරලා දෙන්නම්. P සමානයි H rho G නැත්නම් ද්‍රව පීඩනය රඳා පවතින සාධක තුනක් මත මොනවාද? ගැඹුර, ඝනත්වය, කියන්නේ ගුරුත්වජ ත්වරණය මත. සාමාන්‍ය අපි ගුරුත්වජ ත්වරණය වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි ගන්නෙ. එතකොට ගැඹුර වෙනස් වෙනකොට ඝනත්වය වෙනස් වෙනකොට ද්‍රව පීඩනයත් වෙනස් වෙනවා. හරි නේද? දැන් ඕක ඔළුවේ තියාගෙන මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. හොඳට හිතලා හොඳට බුද්ධිමත් හිතලා උත්තරේ දෙන්න මම ළඟට එනවා. නේ? හොඳට හිතලා ගියා. මෙතන තියෙනවා ටයිටැනික් නැව. නිකන් හිතන්න මේ මුහුදක් ඇඳලා තින්නේ. හොඳේ මේ පොකුණක් වගේ වෙනකොට මුහුදක්. හොඳද? හරි. එතන මෙතන ඇඳලා තියෙනවා ටයිටැනික් නැව. ටයිටැනික් නැව ළඟට සහ ඒ අවට මාළු එහෙම පීනනවා. ගැටලුවක් නැහැ. ඊට පල්ලෙහාට යනකොටත් මාළු හම්බෙන ඕන තරම්. ඕන තරම් ජීව විශේෂ මාළු එහෙම හම්බෙනවා. හැබැයි මනුස්සයෙක්ට ලෝකින්න හොඳම කිමිදුම් කරුවටවත් මේ ටයිටැනික් නැව ළඟට පීනන්න බෑ. ඇයි ඒ? හරි. මම ආයෙ පාර ප්‍රශ්න අහන්නම්. ටයිටැනික් නැව ළඟට මාළුවෙක්ට පීනලා යන්න පුළුවන් වුණාට මනුස්සයෙක්ට පීනලා යන්න බෑ. ඇයි ඒ කියලා පැහැදිලි කරන්න මම ඔයාලට උදව්වක් දෙන්නම්. මේකෙන් හිතන්න. මේකෙන් හිතන්න. හරි. ඔව් කෑ ගහන්න එපා. මම ළඟට එන්න. හොන්දට හිතලා උත්තරේ දෙන්න. හරි කාටවත්ම පන්තිය හරියටම උත්තරයක් තියාගන්න හම්බුනේ නැහැ. හොඳද? නිකන් ආසන්නව දුන්න උත්තරේ තමයි ගැඹුර වැඩි. ඒතර පීඩනය වැඩි. යෝ ඒක හරිනේ. ගැඹුර වැඩි වෙනකොට පීඩනෙත් වැඩි වෙනවා. ඒක හරි. හැබැයි ඒත් අපේ ප්‍රශ්නෙට උත්තරය ආවෙන්නේ අපේ ප්‍රශ්නේ මොකද්ද? දැන් මාළුවට එතකොට මේ පීඩනය දැනෙන්නේ නැද්ද? මාළුවට මේ පීඩනය දැනෙන්නේ නැද්ද? ඒකයි මම අහන්නේ. පැහැදිලිද කියන එක? හරි. ඔය ඇත්තටම විද්‍යාව කියලා කියන්නේ එදිනෙදා ඔයා දකින දේවල් තියෙන්නේ. ඒ දකින දේවල් වල තියෙන ප්‍රශ්න ගැන හිතන්න. මේක කොහොමද වෙන්නේ? මේ දේ කොහොමද වෙන්නේ? ඒතර තමයි විද්‍යාවට ආසී දෙන්නේ. දැන් අපි වෙන කුණු හර්ප හිතනවන්නේ. ඒ වගේ තමයි මේවත් හිතන්න ඕනේ. ඒ හිතද්දී තමයි අපිට විද්‍යාව කියන එක පොඩ පුළුවන් වෙන්නේ ඔළුවට. දැන් හරි අහගන්නකෝ. මේ අහගන්න. මාළුවෙක්ට ලංග්ස් කියන්නේ මොනවද? පෙනහළු. මාළුවෙක්ට පෙනහළු නැහැ. පැහැදිලිද කියන එක? සාමාන්‍ය මාළුවෙක්ට පෙනහළු නැහැ. හැබැයි මිනිස්සෙක්ට මම මෙතනින් අඳින්නම් ඔහොම පෙනහළු දෙක පේනවා. පැහැදිලිද කියන එක? දැන් ඕක ඇඟින් එළිය ඔහොම පේන්නේ නැහැ පෙනහළු දෙක. ඇඟ ඇතුලේ තමයි තියෙන්නේ. මම ඒක ඔහොම ඇඳලා. එතන පෙනහළු ඇතුලේ මොනවද පිරීලා තියෙන්නේ? වාතය. තේරුණාද කියන එක? පෙනහළු ඇතුලේ පිරීලා තියෙන්නේ වාතය. හරි. නිකන් හිතන්න මේ මුහුදේ පීඩනය. මේ හරියේ ඔය හරිය මුහුදේ පීඩනය. මේ හරිය මුහුදේ පීඩනේ පැස්කල් 50යි කියලා හිතන්නකෝ. පැස්කල් 50 නෙවෙයි මම නිකන් කියන්නේ හොඳද? පැස්කල් 50යි කියලා හිතන්නකෝ. එතකොට ඕන පොඩියකට තේරෙනවා වාතයේ ඝනත්වය අඩුයි. වාතයේ ඝනත්වය අඩු හින්දා වාතයේ පීඩනය ඊට වඩා අඩුයි. අපි නිකන් හිතමු වාතයේ පීඩනේ පැස්කල් 10යි. පැස්කල් 10යි. දැන් මොකද වෙන්නේ මේ බලන්න. මෙන්න මේ ජල කඳ මගින් මේ මිනිස්සයා මත මොකක් ඇති කරනවද බලන්න. මොකක්ද ඇති කරන්නේ? පීඩනයක් ඇති කරනවා. පීඩනයක් ඇති කරනවා. ඇයි ඒ? ඇයි වටේ පීඩනය වැඩිනේ? වටේ පීඩනය පැස්කල් 50යි. මේ මිනිස්සයාගේ ඇතුලේ පීඩනය කියන්නේ පැස්කල් කීයද කියන්නේ? 10යි. එතකොට පීඩනය වැඩි තැන ඉඳලා පීඩනය අඩු තැනට මොන වෙනවද කියන්නේ? ඒක තෙරපෙනවා. මිනිස්සයා තෙරපෙනවා. දැන් මාළුව ගන්නකො. මාළුවගේ දේහය හැඩ ගැහිලා තියෙන්නේ. එයාගේ ඇඟ ඇතුලේ පීඩනයයි එළිය පීඩනයයි කියන්න සමාන වෙන විදිහට එළිය පීඩනයේ පැස්කල් අපි මේ හරිය ගමු පැස්කල් 500යි නම් මෙයාගේ ඇඟ ඇතුලේ පීඩනයේ පැස්කල් 500ම තමයි. තේරෙනවද? එතකොට මාළුව මොනව වෙන්නේ නැද්ද? තැලෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? මාළුවට මේ පීඩනය දැනෙන්නේ නැහැ. මාළුවට පීඩනය දැනෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? මාළුවගේ ඇඟ ඇතුලේ පීඩනයයි මාළුවගේ එළිය පීඩනයයි සේම් සමානයි. හැබැයි මිනිස්සෙට්ටයි පීඩනය දැනෙන්නේ. මිනිස්සයාගේ ඇඟ ඇතුලේ පීඩනය ගොඩක් අඩුයි මේ මුහුදේ පතුලේ පීඩනයට වඩා. තේරෙනවද කියන එක? පෙනහළු වල විතරක් නෙමෙයි අපේ තියෙන සයිනස් කියලා නැත්නම් අපි ඒකට සිංහලෙන් කියන කෝටරක. ඔය සෙමෙහෙම පිරෙන්නේ මේ හරිය. සෙමෙහෙම පිරෙනවා මේ හරිය. ඔය හරියෙන් පිරෙනවා. පැහැදිලිද? අන්න ඒ වගේ පීඩනය අඩුයි. එතකොට අපේ ඇඟ පුළුවන් තරම් වතුරේදී මොනව වෙන්නද බලන්නේ. චප්පන් වෙන්න තමයි බලන්නේ. ප්‍රෙෂර් එකට චප්පන් වෙන්න තමයි බලන්නේ. මම හිතනවා වැඩේ තේරෙනවා. අර නේද? පන්තියේ කාට හරි තේරුන්නේ නැහැ කියලා හිතලා මම ආයෙ පාරක් මේක එක්ස්ප්ලেইন කරනවා. හොඳට අහගන්න. ඊට පස්සේ මම ඔයාගෙන් තව එක ප්‍රශ්නයක් අහනවා. එතකොට හරි. ඔයාලට මේක ඕකේ. තේරෙනවා. බලන්න. මෙතන තියෙනවා භාජන දෙකක්. එක භාජනයක් විවෘත භාජනය. විවෘතයි කියන්නේ කට ඇරලා. හරිද? ටින් එකක් ගැන හිතන්නකෝ. කට ඇරපු ටින් එකක්. හරි. තව ටින් එකක් තියෙනවා දෙපැත්තෙන්ම කට වහලා සංවෘත බඳුනක්. හරිනේ?
අපි ගමු මුහුදේ මේ හරිය පීඩනය පැස්කල් 500ක් වගේ. මේ හරිය පීඩනය පැස්කල් 500ක්. මේ බලන්නකෝ. මේකේ කට ඇරලා හින්දා මුහුදු වතුර මේකේ ඇතුළට යනවා. මම මේක ඇතුලේ අඳින්න ඔහොම මුහුදු වතුර තියෙන ඕන්න ඔහොම. හැබැයි මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මුකුත් නැහැ. ඒ කට වහලානේ දෙපැත්තෙම වතුර යන්න බෑ. එතකොට ඇතුලේ තියෙන්නේ වාතය. වාතය. තේරෙනවද? මේක ඇතුලේ තියෙන්නේ මොනවද? මුහුදු වතුරම තමයි. දැන් මෙතන මුහුදේ පීඩනය පැස්කල් 500යි නම් මේක ඇතුලේ පීඩනය දැන් කීයද කියන්න? පැස්කල් 500ම තමයි. හැබැයි මේකේ මොකද? වාතය තියෙන්නේ ඇතුලේ. වාතය තියෙන හින්දා මේක ඇතුලේ පීඩනය මොකයිද? අඩුයි. පීඩනය අඩු හින්දා මෙන්න මේ බඳුන මුහුදු පතුලට ගෙනිච්චොත් මේ බඳුන මොන වෙනවද? චප්පන් වෙලා යනවා. කම්ප්‍රෙස් වෙලාම යනවා. චප්පන් වෙලා යනවා. තේරෙනව නේද කියන එක? මේ බඳුනට හානියක් නැහැ. මාළුවෙක් මේ වගේ කියලා හිතන්න. මිනිස්සෙක් මේ වගේ කියලා හිතන්න. අන්න දැන් ඔයාලට වැඩේ තේරෙනවා. එහෙනම් මට පැහැදිලි කරන්න. මම මේ අහන ප්‍රශ්නෙට උත්තරේ මේක කිව්වට පස්සේ ඔයාලට වැඩේ ඕකේ. හොඳේ ද්‍රව පීඩනය ඕකේ. මොකද්ද? බම්බුරු ගෙඩිය. එහෙනම් මේ බලාගෙන ඉන්න. හරි. මේ මුහුදු පතුලේ මම ඇදලා තියෙන ඔයාලට මතක ඇති අර ටයිටන් කියලා සබ්මරීන් එකක් කතාව අර සබ්මරීන් එක කුඩු උනේ මතකද? ඒකේ ගිය මිනිස්සු ටික මැරුණේ. මතකද? අන්න ඒ කතාව. හොඳේ. මට පැහැදිලි කරලා දෙන්න මේ සබ්මරීන් එක කොහොමද මුහුදු පතුලට ගියාම ටයිටැනික් එකට ආසන්න වෙනකොට මේක කුඩු වෙලා ගියේ. හරි. ඔන්න හොඳට අහගන්න. මේක ඇතුලේ තියෙන්නේ වාතය තමයි. වටේට ජලයක් තියෙන හොඳේ. ඒ කියන්නේ සබ්මරීන් එකක් මුහුදු පතුලට ගෙනියන්න ඕන වෙද්දි වතුර පුරවන ටැංකි තියෙනවා එකට. අපි ඒව නැතුව නිකන් හිතමු මේ ඇතුලේ වාතය තියෙන්නේ. එළියේ මොනවද තියෙන්නේ කියන්නේ? එළියේ තියෙන්නේ මුහුදු වතුර, ජලය. අපි නිකමට හිතමු මුහුදු පතුලේ මේ හරිය පීඩනය පැස්කල් 500යි. මේ හරිය පීඩනය නිකන් ඔයා හිතන්නකො මේ හරිය පීඩනය පැස්කල් 100ක් වගේ වුණා කියලා හිතන්නකො. දැන් මොකද වෙන්නේ? මේ සබ්මරීන් එක කියන්නේ ඔන්න ඔහොම ඔය සබ්මරීන් එක මොකද වෙනවද? ඔන්න ඔහොම චප්පන් වෙනවා. ඇයි ඒ චප්පන් වෙන්න හේතුව කියන්න? එළිය පීඩනයට වඩා ඇතුලේ පීඩනේ අඩුයි. අඩු පැත්තට තමයි ඕක ප්‍රෙස් වෙන්නේ ඔහොම. කම්ප්‍රෙස් වෙන්නේ. තේරෙනවද කියන එක? හරි. ඔයා දන්නවද? දැන් ඒක විද්‍යාඥයෝ ගණනය කරලා තියෙනවා. තප්පරයකින් මිලියනෙන් පංගුවක්වත් ගිහිල්ලා නැහැ මේක කම්ප්‍රෙස් වෙන්න. ඒ කියන්නේ ඔයා ඔහොම කරන්නත් කලින් මේක මොන වෙලාද කියන්නේ? කම්ප්‍රෙස් වෙලා. හැබැයි මේකට හරිම වචනේ තමයි මෙන්න මේක. කියවන්න මොකද්ද? ඉම්ප්ලෝසියන්. නෑ හරියට කියවන්න. හරි. මොකද්ද මේ? ඉම්ප්ලෝෂන්. ඉම්ප්ලෝෂන්. මොකද්ද ඉම්ප්ලෝෂන් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් පිපිරීමක් වෙන්නේ එක්ස්ප්ලෝෂන්. එක්ස්ප්ලෝෂන් කියන්නේ මොකද්ද? එළියට පිපිරෙන්නේ කොහොම නේ? දැන් බෝම්බයක් ගත්තම එහෙම මම මෙතනින් අඳින්න. බෝම්බ කියලා කියන්නේ ගෙවල් පැත්තේ ඉන්න බෝම්බ නෙවෙයි ආ. දැන් බලාගෙන. සාමාන්‍යයෙන් බෝම්බයක් පිපිරෙන්නේ කොහොමද නේ? ඔන්න ඔහොම. ඔන්න ඔහොම. ඔහොම. අපි ඕකට කියන්නේ එක්ස්ප්ලෝෂන් එකක් කියලා. එතකොට මේ විදිහට ඇතුළට පිපිරෙනවා නම් අපි මොකද්ද කියන්නේ? ඉම්ප්ලෝෂන් එකක් කියලා. එතකොට ඇත්තටම මේ සබ්මරීන් එක ඇතුලේ පීඩනය අඩු හින්දා මේක පිපුරුනේ කොයි අතරද? ඇතුල් පැත්තට. ඇතුල් පැත්තට. ඉම්ප්ලෝෂන් එකක් වෙනවා. නිකන් හිතින් මවා ගන්න ඔයා එතන හිටියනම් ඔයාට කොහොම එක්ස්පීරියන්ස් එකක් දැනේද ඕක ඇතුලේ නේ? නිකන් හිතලා බලන්න.